Hi guys, welcome back to my YouTube channel. මම අදත් අරගෙන ආවා ඩේ බ්ලොග් එකක්. ඉතින් අද මම අරගෙන ආවේ මගේ පොසොන් සතිය. සතිය කිව්වට සතියමත් නෙමෙයි දවස් දෙකක් විතර පොසොන් දවසයි. පොසොන් දවසට පස්සේ දවසයි. මම කොහොමද ගත කළේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලගේ මම ආදරෙන් ඉල්ලනවා. අපි බලමු මම පොසොන් දවසේ මොකද කළේ? එතකොට පොසොන් දවසට පස්සේ දවසේ මොකද කළේ කියලා. ඉතින් මුලින්ම තියෙනවා මගේ පළවෙනි දවස. ඒ කියන්නේ පොසොන් පොය දවස. ඉතින් එදා අපි හිතුවා හවස දන්සල් මොනවද තියෙන්නේ කියලා බලන්න යනවා කියලා. ඉතින් අපි අපේ පොසොන් දවසේ අපි අපේ පන්සලේ සිල් ගන්න අයට දානයක් දෙනවා. ඉතින් මේකත් අපේ අම්මලා උදේ දීලා හවස තමයි අපි මේක යන්න ප්ලෑන් කරගත්තේ. ඉතින් අපි බලමු අපිට දන්සල් හම්බුණාද? එහෙම නැත්නම් ගියා වගේම ආයෙමත් එන්න උනාද කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ තියෙන්නේ අපේ තිරප්පනේ ටවුන් එක. ඉතින් මේකේ අපි ටිකක් ගියා බලන්න මොනවද තියෙන්නේ කියලා. හැබැයි අපිට දන්සලක් හම්බුණා. අපි ඒකෙන් නැවැත්තුවේ නැහැ. මොකද අපිට ආරංචියක් ආවා තව ටික ඒ කියන්නේ අපේ ගමට අල්ලපු ගමේ මේ රොටි දන්සලක් තියෙනවා කියලා. ඒක හැම අවුරුද්දකම තියෙනවා. ඉතින් අපි එකෙන් රොටි කාලා තියෙනවා මීට කලින්. ඉතින් අපි ගියා 7 විතර වෙනකොට එතනට. හැබැයි ඒක පටන් අරගෙන තිබ්බේ නැහැ. මේ තියෙන්නේ මෙන්න මෙතන තමයි දන්සල තියෙන්නේ. ඉතින් ඒක පටන් අරගෙන තිබ්බේ නැහැ. අපි ටිකක් වෙලා වාහනේ නවත්තලත් හිටියා. හැබැයි ඒක පටන් ගන්නකොට රෑ 10 විතර වෙලා. අපිට ඒක කන්න බැරි වුණා. ඉතින් ඇත්තටම එදා රෑ අපිට එක දන්සලක්වත් කන්න බැරි වුණා. අපි ඊට පස්සේ මේ ටවුන් එකෙන් රෑට කෑම අරගෙන ආයෙමත් ගෙදර ආපු එක තමයි කරේ. අපි ඒ දන්සලට යන්න කලින් අපේ නැන්ද කෙනෙකුත් කිව්වා මේක තාම පටන් ගන්න නැහැ ටික වෙලාවක් යන කියලා පරක් කළා යන්න කියලා. ඉතින් අපි හිතුවේ මේ තව දන්සල් තියෙයි කියලා. ඒකින්ද ගියා. අර මේ එක දන්සලක් හම්බුණා. එතන අපි නැවැත්තුවේ නැහැ. ඒකෙන් කොහොමවත් කෑවේ නැහැ. මේ රොටි දන්සලට තමයි යන්නේ ගියේ. මේක තිබ්බෙන්නේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ ආයෙමත් ඇවිල්ලා මේ කෑම අරගෙන ගෙදර ගියා. එදා දවසේ හවස ඇත්තටම ওই ටික තමයි වුනේ. මොකද එහෙම මේ දන්සල් යන්න තිබ්බෙත් නැහැ. ඉතින් අපි ඊළඟ දවසෙන් හම්බෙමු. good morning. මේ තියෙන්නේ අපේ පොසොන් පොයට පස්සේ දවස. එහෙනම් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. අද අපි යනවා මිහින්තලේ. මම වෙසක් එකට vlog එකක් දැම්මා මිහින්තලේ ගියපු. ඉතින් අද යනවා මිහින්තලේ. හැබැයි අද චෛත්‍යයට යන්නේ නැහැ. කියන්නේ උඩට නගින්නේ නැහැ. අපි පල්ලෙහා පොඩ්ඩක් ඇවිදලා එනවා කියලා හිතලා තමයි යන්නේ. ඉතින් දැන් ඊයේ දන්සලක් වදින්නත් බැරි වුණානේ. ඒ කියන්නේ දන්සලකට යන්නත් බැරි වුණානේ. ඒකින්ද අද යනවා කියලා හිතුවා. මොකද වෙසක් එකටත් අපි මිහින්තලේට ගියා. ඉතින් අපි මෙතන තමයි වාහනේ පාක් කරන්නේ. මොකද මේ හැමදාම වාහනේ ඇවිල්ලා ඒ බස් එකේ යන්නේ කියලා අහන්න එපා. අපේ අප්පච්චිගේ ලයිසන් එක ඉවර වෙලා. ඒකින්ද අපි මෙතන දාලා බස් එකේ තමයි යන්නේ. එහෙනම් අපි බස් එකක් ආපුවම හම්බෙමු. මේ තියෙන බස් එකේ යන ගමන් ඊට පස්සේ අපි මිහින්තලේට ගියා. දැන් යමු අපි පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් මෙතන යන ගමන් තිබුණ අයිස්ක්‍රීම් දන්සලක් හවස 4ට තියෙනවා කියලා. ඒකත් බලාගෙන අපි යන්නේ මේ මිහින්තලේ ඇතුළට කඩවල තියලානේ. ඒ වල බඩුත් බලාගෙන යමු එහෙනම්. ඊට පස්සේ මිහින්තලේ ඇතුලේ තිබුණා මෙන්න මේ බත් දන්සල. ඒක හැම සැරේකම තියෙනවනේ. ඉතින් මේකට ගියා අපි. ඒකේ තිබුණා සම්බෝල තිබ්බා, අඹ තිබුණා, එතකොට කරවල තිබ්බා, තව පපඩම් තිබ්බා, තව මොනවාද තිබ්බා මට මතක නැහැ. ඉතින් අපි මේක කාලා එන්නම් එහෙනම්.
ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ මෙතනින් අතත් සෝදගෙන අපි එළියට ආවා. ඉතින් ඊට පස්සේ මෙතන තිබුණා කිරි තේ දන්සලා. පස්සේ ඉතින් ඒකටත් අපි හිටියා. ඒකත් බීලා එහෙනම් අපි හම්බෙමු. ඊට පස්සේ මෙන්න මෙතන ටිකක් වෙලා අපි ඉඳගෙන හිටියා. අපි ෆොටෝස් ගහලා වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන පැය දෙකක් විතර ඇත්තටම මෙතනට වෙලා ඉඳගෙන හිටියා. මේ දීපේ ප්‍රසාදයේ පතර ආලෝකයේ එන්නේ අන්ධකාර අපේ රටට පොසොන් පොහොය දාන යන්නේ පොසොන් සමය කියන්නේ අන්ධකාරය දුරු අපට ආලෝකයේ යන ගමන. ඇත්තෙන්ම මේ කාලේ අපේ රටේ තුමාට යමුදු ජීවිතයක් ගත වාර්ෂිකයකටම එක්වරක් පමණයි මේ අවස්ථාව වන්නේ. ඒ මේ දින තුනක් තිබෙනවා දවස් වන්දනාවේ දැසිය ලබා දුන්නු මේ අපේ අනුබුදු මිහිඳු මහරහතන්. හරි දැන් මේ අපි යන්නේ ආයෙමත් අර මම කිව්වනේ අර මෙහින්තලේ ළඟින් බහිනකොටම මේ අයිස්ක්‍රීම් දන්සලක් 4:00 තියෙනවා කියලා. අන්න ඒ දන්සලට තමයි අපි දැන් මේ යන්නේ. එහෙනම් අපි දන්සලෙන් හම්බෙමු. මෙන්න මේ විදිහට දෙපැත්තේ අර පාරේ දිනනවා මේවා. ඒ වලින් අපි බඩුත් ගත්තා. ඒවා ඉස්සරහට බලමු. එහෙනම් අපි දැන් යමු අයිස්ක්‍රීම් දන්සලට. ඉතින් මෙන්න මෙතන තමයි ඒ අයිස්ක්‍රීම් දන්සලත් තිබුණේ. ඉතින් ඒක ඒ වෙනකොට පටන් අරගෙන තිබ්බේ නැහැ. හැබැයි පොලිම හිටියා. ඉතින් අපිත් පොලිමට ගියා. මාරම අවුවේ හිටියේ මේ මෙතන ලොරියක් තියෙන ඒ ලොරියට ඒ ලොරියෙන් එහා පැත්තේ තමයි සමහරු හිටියේ. මොකද මේ අවුව සැර වැඩි. කුඩත් ඉහළගෙන ඉතින් කොමරි කරලා විනාඩි 15ක් විතර ඒකේ ඉඳලා මෙන්න මේ විදිහට අයිස්ක්‍රීම් එකකුත් ගත්තා ඉතින්. ඒක එහෙනම් අපි දැන් කාලා එමු. ඊට පස්සේ අපි ආයෙමත් ගියා ඇවිදින්න. ඉතින් මෙන්න මෙතන බෑග් කවර්ස් වගේ බැලුවා අපේ අක්කයාගේ ෆෝන් එකට. හැබැයි එයාට ඕනි කරන බෑග් කවර්ස් තිබ්බේ නැහැ. මොකද ඒවා නිකන් අර තනි පාට වගේ තිබුණේ. එයාට පොඩ්ඩක් ඩිසයින් එක තියෙන ඒවා ඕනි කිව්වා. ඒවා තිබ්බේ නැහැ. මෙන්න මෙතනින් කැත්තක් ගත්තද කොහෙද? ඔව් මෙන්න මේක ගත්තා. මේ අපේ අම්ම නෙමෙයි අක්කා ගත්තේ. ඉතින් එතනත් අපි බඩු ටිකක් බලලා ඉස්සරහට යමු. බබා එන්නකෝ.
මෙතනින් මෙන්න මේ 52 අපි දෙන්න ගත්තා ලස්සනයි කියලා හිතුණා. ඉතින් ගත්තා. ඊට පස්සේ සපත්තු දෙකක් ගත්තා අපි දෙන්නට ජෝඩි දෙකක්. මෙතන බෑග්ස් වගේ බැලුවා ඒවා අපිට සෙට් උනේ නැහැ. මෙතනින් අපි මෙන්න මේ මුරුක්කු පැකට් එක ගත්තා. අපිට ඒ වෙලාවේ කන්න මේක නම් මේ බෙල්ට් එක ගත්තා. ඊට පස්සේ එතන අර කැවිලි ගත්ත තැන හිටපු එක්කෙනා මෙන්න මේක අපිට කාලා බලන්න නිකන් දුන්නා ඉතින්. ඒකත් කෑවා. මෙන්න මෙතන මේවා ටිකක් මම බැලුවා. මම වෙසක් vlog එකේ මෙන්න මේකක් ගත්තා. හැබැයි ඒක එදාම නැති වුණානේ. ඉතින් මම සාමාන්‍යයෙන් මේවා දාන්නෙත් නැහැ. හැබැයි අර මේවා ලස්සනයිනේ. ඒ ලස්සනින්ද මට ගන්න ආස හිතුණා. ඉතින් එදා ඒක නැති වුණේ නිසා මම මේක ගත්තා. ඊට පස්සේ අපි ආයෙත් අර කලින් හිටපු තැනට මේ ඉඳගෙන ඉන්න කියලා ගියා. අපේ අම්මලාව මෙතන තියලා අපේ අක්කයි මායි ගියා තව බඩු ටිකක් බලන්න. බඩු ගන්නවා කියන්නේ එහෙම ඉතින් ගොඩාක් ගන්න දේවල් නෑනේ. අර ඉතින් ආසයි නේද සමහර මේ වගේ අර shops එහෙම තියෙනකොට. එතකොට ඉතින් ඒ බඩු ටිකක් බලන්නත් එක්කම තමයි හැම එකක්ම ගත්තේ නෑනේ. ආසාවට ඇවිදලා එන්න කියලා අපි දෙන්න ගියා. ගිහිල්ලා මෙන්න මේක ගත්තා අපේ අක්කා යාළගේ අක්කගේ නංගිගේ චුටු බබෙක් ඉන්නවා. ඉතින් ඒ බබාට ඊට පස්සේ මෙන්න මෙහෙම ඇවිදගෙන ගියා. යනකොට ඉතින් ලස්සන ඒවා තියෙනවානේ චූටි ඒවා ටිකක් බලාගෙන මෙන්න මේක බැලුවා. හැබැයි මම ගත්තේ නැහැ. ඊට පස්සේ මෙතනින් අපි බෝතලේ ගත්තා. මගේ බෝතලේ ප්ලාස්ටික් බෝතලයක් තිබ්බා. ඒක කැඩුනා පිපුරුණා. ඉතින් ඒ නිසා ඒක ගත්තා. මෙන්න මේ කූඩේ ගත්තා අපේ කිරි අම්මට එයා ගේන්න කිව්වා එක. තව බඩු වගේ ගත්තා. ඒව මට වීඩියෝ කරගන්න බැරි වෙලා. හරි. එතකොට මේ තියෙන්නේ අපි ආයමත් අපේ අම්මලා ඉන්න තැනට යන වෙලාව. එතකොට නම් ගොඩක් රෑ වෙලා. එහෙනම් අපි අපේ අම්මලා ගාවට ගිහින් හම්බෙමු. බල්බ් එහෙම දාලා තියෙනවා. හරිම ලස්සනයි පොසොන් එකට. අපි වෙසක් එකටත් ආවන මෙහෙන්තල. හැබැයි අද චෛත්‍යයට නැංගේ නැහැ. එදා අපි චෛත්‍යයටත් ගියා. ඊට පස්සේ අපි අම්මලාවත් එක්කගෙන ආයෙමත් ගෙදර යන්න තමයි මේ හදන්නේ. දැන් ඉතින් ආය ආපස්සට එනවා. මෙන්න මෙතන එක්කෙනේ සින්දු කිව්වා. ඒකත් අපි අහගෙන හිටියා. මෙතන අර එන අයට සින්දු කියන්න පුළුවන්. ඉතින් ඒකත් අපි අහගෙන ඉඳලා එතනින් ආවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් නූඩ්ලස් එක කෑවා. ඒකත් රසයි. ඒකත් කන ගමන් අපේ ගෙදරම තමයි හදන්නේ. ඉතින් මෙන්න මෙතන භක්ති ගීතත් කිව්වා. ඒකත් අපි අහගෙන හිටියා. ගොඩක් වෙලා හිටියේ නෑ. චුට්ටක් අහගෙන ඉඳලා අපේ ගෙදර එන්න ආවා. ඉතින් ඉතුමියක් දී අවවාද අනුශාසනා උපදෙස් ලැබුණා. මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඩිස්ට්‍රික්ට් වැඩිහිටි හිමිකම් ප්‍රාර්ථනා. ඊට පස්සේ අපි තිරප්පනේට ආවා. මිහින්තලේ ඉඳලා මට එන ටික නම් වීඩියෝ කරන්න බැරි වුණා. මේ තියෙන්නේ අපි තිරප්පනේට ආව වෙලාවේ මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක්. ඒකේ ටවුන් එකේ ඉස්සරහට ගිහින් අපි කෑම ගන්න කඩයක් තියෙනවා. එතනින්
රැයට කෑමත් අරගෙන අද රෑ අපේ ගෙදරට නෑදෑ කට්ටිය වගේක් එනවා කිව්වා. ඉතින් ඒකට එක්කම අපිටත් එක්කම කෑම අරගෙන එන්න තමා මේ හදන්නේ. මෙන්න මෙතනින් තමයි අපි කෑම ගන්නේ. අපි ඉතින් නවත්තලා හිටියා කෑම ටික එනකම්. එහෙනම් මෙහෙම තමයි මගේ දවස් දෙක ගෙවුනේ. අලුත් වීඩියෝ එකකින් මම ආයෙ හම්බ වෙනකම් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.